අපේ මොළය දෘෂ්ටි මායා සහිත රූප අඳුනගන්න විදිහෙන් අපේ චරිත ලක්ෂණ කියන්න පුළුවන් කියලා ඔයාලා දැනගෙන හිටියද? උදාහරණයක් විදිහට මේ පින්තූරය බලන්නකෝ. S2 නිලංකාර වුණා නේද? මටත් එහෙම වුණා. පුංචි විහිළුවක් කළේ. වැඩි කියවන්න නැතුව අපි යමු වීඩියෝ එකට. මේ රූපය දිහා හොඳින් බලන්නකෝ. ඔයා මුලින්ම දැක්කේ කණ්ණාඩියක් ඉදිරිපස ඉන්න තරුණ කාන්තාවක් නම් ඔයා හරි අහිංසක හදවතක් තියෙන කෙනෙක්. ඔයා ජීවිතයේදී තීරණ ගනිද්දි වැඩිපුර සවන් දෙන්නේ ඔයාගේ හදවත කියන දෙයට. ඔයා මුලින්ම දැක්කේ හිස්කබලක් නම් ඔයා පුංචි දෙයක් ගැන වුණත් ගැඹුරින් හිතන බුද්ධිමත් කෙනෙක්. ජීවිතයේ අභියෝග වලට මුහුණ දීමට ඔයාට හොඳ ආත්ම ශක්තියක් තියෙනවා. ඒ වගේම ඔයා ජීවිතේ තීරණ ගනිද්දි වැඩිපුර සවන් දෙන්නේ ඔයාගේ මොළය කියන දෙයට. මේ රූපය ඔයා මුලින්ම දැක්කේ වඳුරෙක්ගේ රූපයක් නම් ඔයා නිර්මාණශීලී, ක්‍රියාශීලී, නම්‍යශීලී පෞරුෂයක් තියෙන කෙනෙක්. ඒ වගේම ඔයා ස්වාධීනව හිතන අලුත් දේවල් අත්හදා බැලීමට කැමති කෙනෙක්. ඔයා මුලින්ම දැක්කේ කොටියෙක්ගේ රූපයක් නම් ඔයා විනයගරුක කෙනෙක්. ඒ වගේම ඔයාට ශක්තිමත් මනසක් තියෙනවා. ඒ වගේම ඔයා තර්කානුකූලව හිතන බුද්ධිමත් පුද්ගලයෙක්. දැන් මේ රූපය දිහා හොඳින් බලන්න. ඔයාට මිනිස් මූණු කීයක් තප්පර 10ක් ඇතුළත පේනවද කියලා ගණන් කරගන්නකෝ. ඔයාට මුහුණු 5ක් හෝ 6ක් වෙනුණා නම් ඔයාට සාමාන්‍ය මිනිස්සෙක්ට තියෙන්න ඕන සාමාන්‍ය බුද්ධියක් පිහිටලා තියෙනවා. ඔයාගේ මොළය සාමාන්‍ය වේගකින් ක්‍රියා කරනවා. ඔයාට මුහුණු 7ක් හෝ 8ක් වෙනුණා නම් ඔයාගේ මොළයේ ක්‍රියාකාරීත්වය ගොඩක් ඉහළයි. සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ පරාසයක බුද්ධියක් තියෙන ඔයා කොටිම කිව්වොත් ෂර්ලොක් හෝම්ස් කෙනෙක්. ඔයා මුහුණු 9ක් හෝ 10ක් දැක්කනම් ඔයාගේ බුද්ධි මට්ටම අති විශිෂ්ටයි. මට ඔයාට කියන්න තියෙන්නේ දැන්ම මේ වීඩියෝ එක ස්කිප් කරලා යන්න. ඔයා YouTube එකේ කාලෙක කකා ඉන්න ඕන කෙනෙක් නෙවෙයි. දැන් මේකත් බලන්නකෝ. පොරවන් ඉන්න ගෑනු ළමෙක් වගේද පේන්නේ? පොඩ්ඩක් ඔයාගේ ෆෝන් එක උඩ යට මාරු කරලා බලන්න. පුදුම හිතේ. එහෙනම් යාළුවනේ මං ගිහින් එන්නම්. වීඩියෝ එක හොඳ නම් channel එක subscribe කරන්න යන්නත් අමතක කරන්න එපා. හැමෝටම සුබ දවසක්.